පරණ පිනක් මගේ හිතේ කඩාගෙන වැටුණා. පරණ පිනක් මගේ හිතේ. අද රස්සාව වාහන හොදන එක. පැයකට හම්බ කරන්න පුළුවන් ජර්මනි යුරෝ 15ක් විතර වාහනයක් හොදන්න. හැබැයි නොම ගියන්න එපා. ලංකාවේ ඉඳලා ඩිරෙක්ට් ඒ වගේ ජොබ් වලට ජර්මනියට හෝ යුරෝපෙට එන්න බෑ. එන්න පුළුවන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔයා මෙහෙ ඇවිල්ලා ඉන්නෝ නම් විතරයි. ඉතින් ඒක කිය යුතුයි. ගිහිල්ලා බලමු කොහොමද වාහන හොදන්නේ මොන වගේ දේ රැකියාව මොකද වෙන්නේ කියලා. ඉතින් අද වාහනේ හොදන්න තමයි යන්නේ. මේ වාහන හොදන කතාව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ජර්මනි වාහන හොදද්දී තනියෙන් තමයි මේගොල්ලෝ ගොඩක් කරගන්නේ. ඒකට ඒ කියන්නේ කා වොෂ් කරන තැනකට ගිහිල්ලා කාටට සල්ලි දීලා මැෂින් එකකින් කරන එක තියෙනවා. ඒක කරන ඉන්නවා. හැබැයි ගොඩක් අය බහුතරයක් Taman තනියෙන් හොද ගන්නවා. සාමාන්‍යයෙන් මේ මැෂින් වලට දාලා ඇතුළට දාලා කරන්න ගියොත් යුරෝ 10ක් 15ක් වගේ යන්න පුළුවන්. ඊට වැඩි වෙන්න පුළුවන් ඒවා කරන දේවල් යනවා. සාමාන්‍යයෙන් තනියෙන් හොදගත්තොත් යුරෝ 5ක් වගේ යන්නේ. ඒතර මුදලත් නෙමෙයි මේගොල්ලෝන්ගේ සමාජයේ මේ වෙලා තියෙනවා හුරු වෙලා තියෙනවා මිනිස්සු තමන් තනියෙන් වැඩ ටික කරගන්න තමන්ගේ වැඩ ටික. ඒ කියන්නේ පෙට්‍රල් ෂෙඩ් එකට ගියත් තමන් තනියෙන් තමයි තෙල් ගහ ගන්න ඕනි. ඒ වගේම තමයි මේ පාරේ එළියේ තමන්ගේ මිදුලේ වාහන හොදන්න තහනම්. එහෙම වතුර එහෙම පොළවට හෝ ඒ කාණු පද්ධති වලට බැහැර කරන් තහනම් ඒකට වෙනම සිස්ටම් එකක් තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඒ වතුර අදාළ තැන් වලට යවන්න. ඉතින් ඒක නිසා මිනිස්සු වෙලා ඉන්නවා මේ තමන්ගේ දේවල් තනියෙන් කරගන්න. ඉතින් මොකද ඕගොල්ලොන්ට හිතෙන්නේ? ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි ඔය වගේ තැනක වැඩ කරන මිනිස්සෙක් කාර් එකක් හොදන මිනිස්සෙක් සාමාන්‍යයෙන් යුරෝ 13 සත ගාණක් වෙනවා මිනිමම් වේජ් එක ජර්මනි. යුරෝ 15ක් වගේ පැයකට හම්බ කරන්න වෙන පුළුවන්. ඉතින් හැම රැකියාවකටම එකම ගරුත්වයක් තියෙනවා. තිබ්බට ඒක ඇත්තටම සමාජයේ විදිහට තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒක මොන සමාජ කොහොම තිබ්බත් ඒක කටින් කිව්වට එහෙම නොතියෙන්න පුළුවන් සමහරලාට. හැබැයි සාපේක්ෂව මේක තියෙනවා. ඒකට හේතුව තමයි මං හිතනවා දැන් මේ වගේ අවම වැටුපක් තියෙද්දි මිනිමම් වේජ් එකක් තියෙද්දි ජර්මනිය වගේ රටක අර සමාජ තමන් ජීවත් වෙන ලයිෆ් එකේ ක්වොලිටි එක සාපේක්ෂව ගොඩාක් අඩු වෙන්නේ නැහැ. තවත් ලොකුවට හම්බ කරන කෙනෙක් එක්ක යම් ප්‍රමාණයක වෙනසක් තියෙවි. හැබැයි ඒක හන්ද තමයි මිනිස්සුන්ට හැමෝටම එකසේ ජීවත් වෙන්න පුළුවන්. එතකොට ගරු කරනවා කියන එක තවත් කෙනෙකුට සහ රැකියාවට ගරු කරනවා කියන එක ඒක පුංචි කාලේ ඉඳලා හැදෙන ආකල්පයක්. ඉතින් අපි ඒක හදා ගන්න ඕන දෙයක් සහ හැදිය යුතු දෙයක්. නේද? එහෙනම් යන් වාහනේ හොදගන්න. ඔන්න ආවා වාහන හොදන තැනට. මෙතන මහත්තුරු වගේ දාලා ඔක්කොම කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවන්න තනියෙන් කරගන්නත් පුළුවන්. මම මහත් එක් නෙවෙයි වෙන්නේ යන්නේ. එනවා මේ විදිහට මැෂින් එක තමන්ටම වැක්කියුම් කරගන්න නමනන්ට කරගන්න පුළුවන්. මෙතන තියෙනවා හොද ගන්න පුළුවන්. මේක හොදද්දිනේ තනියෙන් හොදනවා. මම දැන් හොදන්න යනවා. සාමාන්‍ය කට්ටිය හොදලා තමයි ක්ලීන් කරන්නේ. මම කරන්නේ වැක්කියුම් කරලා හොදන එක. මොකද්ද හොද කියලා ඔයගොල්ලෝ කියන්නේ? මෙතන තියෙන එක ප්‍රෝග්‍රෑම්ස් මොන එකද තෝරන්න ඕනේ කියලා. අතනේ වැක්කියුම් කරගන්නවා මෙතනින් හොදනවා. ඊට කලින් මෙතනින් පුළුවන් සල්ලි ගන්න. ඒ කියන්නේ මේකට ස්පෙෂල් කොයින්ස් එකක් තියෙනවා. ඒක අපි ගන්න ඕනේ. හරිද? අපිට බලන්න පුළුවන් කීයක්ද ඕනේ කියලා. යුරෝ 5ක් මට ඕනේ. මම දැන් කාඩ් එක දාන්න කියලා කියන්නේ. කාඩ් එක හොද පස්සේ සල්ලි යනවා. හරි. ඔන්න මම මගේ කොයින්ස් එක ගත්තා. එක යුරෝ එක කියන්නේ ඔන්න කාඩ් එක බිල් එක ආවා. මම තමන්ගේ බෑන්ක් කාඩ් එක ගහලා මෙතනින් තමන්ට ඕන ප්‍රමාණයට මෙතනින් කාසි ගන්න පුළුවන්. මේ කාසි වලින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. කාසි නැතුව වැඩේ කරන්න බෑ ලෝකේ. හරිනේ? ඒක අපි හැමෝම දන්නවනේ. හරි. එහෙනම් අපි දැන් මුලින්ම හොයාගන්නේ මේක සුද්ධ කරනවා. අපි සුද්ධ කරලා බලමු කොහොමද සුද්ධ වෙන්නේ කියලා.
මේ මුලින්ම ක්ලීන් කරන්න ඕන. එහෙනම් ඩස්ට් වෙලා තියෙන වාහනේ. ඔන්න පේනවා මේ විදිහට ඔයාලට පුළුවන් මුලින්ම කාබට් අරගෙන ගසා ගන්න. ඒ ගහන්න මේකේ දූලි ගසන්න වෙනම තැනක් තියෙනවා. ඒක තමයි මෙතන නේ. පේනවා. ඔන්න ඔය විදිහට ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපිට පුළුවන් කාසියක් දාලා මෙතන අංක කියලා අපිට පුළුවන් වැකියුම් කරන වැඩේ පටන් ගන්න. ඊට කලින් තියෙනවා මෙතන කුණු මෙහෙම පොඩි ළමයි සෙල්ලම් බඩු ඔක්කොම ටික තියෙනවා. මේක පෙරේත වාහනයක්. තේරෙනවද? පුදුම මේ කුණු ගොඩක් තියෙනවා. මේ බෑග් එකේ තියෙන්නේ වින්ටර් කාලේ තෙතමනයක් අදිනවා. අර දෙනවද මාර වෙලාවක් දෙනවා මේ කිව්ව විතරයි නැතුව ගියා. විනාඩි 15ක් 20ක් විතර කාලයක් මම මේක වැකුම් කරා. ඉතින් ඇති දැන් සුද්ධ කරලා දාන්න තියෙනවා. ඒක වෙන ගන්න. හරිද? දැන් මම මෙතන කාසියක් දාලා ඒක හරි ගියා. දැන් මම ඔන්න මේක කිල්ලුවා. අපිට බලමු. මම හිතන්නේ මේක වැඩ කරන්නේ දැන්. තමයි. ඒ විදිහට අනින් හොද ගන්න පුළුවන්. එක එක ලෙවල් තියෙනවා මේක හොදන්න. මේ ඇවිල්ලා මුලින්ම දෙන පෙන එක මේකෙන් තමයි මේක ඉස්සල්ලාම මේ කිනුදු කරලා ඒ කරලා මේ ගන්නේ. හරි. තමයි. ඊට පස්සේ මට පුළුවන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ඉල්ලන්න. ඊළඟ ප්‍රෝග්‍රෑම් එක තමයි PowerShell. මම දන්නේ මොන එකෙන්ද ඒක එන්නේ කියලා. ඔව් මේකෙන් තමයි ඒක එන්නේ. එහෙනම් ඔය විදිහට එක එක ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඔය විදිහට මුලින්ම සබන් ගා ගන්න ඕන නේද? මම දැන් නාලා නැහැ කාලෙකින්. අවුරුද්දකින් නාන්න නැතුව ඉන්නව කියන සෙල්ලමක්ද? මම දැන් මාස 10කට වැඩි යුරෝ එකට ඒක ඉවරයි. හරි ඊළඟට මම ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ගන්න කලින් මම මේක හොඳට අතුල්ලන්න යනවා. ඒක නොමිලි කරගන්න පුළුවන්. මෙතන බ්‍රෂ් එකක් තියෙනවා. බ්‍රෂ් එක ඕන්න පාවිච්චි කරන්න පුළුවන්. පේනවා. මේ බ්‍රෂ් එකෙන් අතුල්ලන්න පුළුවන්. ඒකට මුදල් යන්න, ඒකට වතුර ගන්නවා නම් ඒකට වෙනම මේ අපව යුරෝ එකක් දාලා මේව කරන්න ඕනේ.
මම මේක හරියටම හොදන්න යන්නේ නැහැ. මට පොඩ්ඩක් මේක මේ දූවිලි ටික තමයි හොද ගන්න ඕනේ. මම නෝරින්න කාලේ මට තිබ්බ වෙස්පා බයික් එකක්. මම ඒක ලෙවත් කරනවා ඒ තරම් හොඳට හොදනවා. ඉස්කෝලේ එක වැඩ කරා. ඒ කාලේ බෝඩින් හිටපු අංකල් hina වෙනවා මම බයික් එක තියන් ඉන්නේ රුපියල් 44 ගත්තේ. පෙන්ෂන් ගිෆ් ඉංග්‍රීසි සර් කෙනෙක්ගේ නෝර. ඊට පස්සේ මම ඒක ජර්මනියට දෙවි කොල්ලාවා. දැන් මේවා හරිනම් මේ බ්‍රෂ් වලින් අතුල්ලලා මදින්න ඕනේ. එහෙම මම කරගෙන ඉන්නේ පොඩ්ඩක් ඇඟ හොදගෙන යන්න ආවේ. අද නාගන්න නෙමෙයි ආවේ. ඇඟ හොද ගන්න තමයි ආවේ. හරි. මේක බලලා වයින් එපා. අපෝ මේක වාහනයවත් හරියට හොද ගන්න නැහැ කියලා. ඇත්තටම වෙලාවක් නැහැ. දැන් විනාඩි 10ක මම යන්න ඕන පොඩි දරුවා ගන්න. ලංකාවේ වාහන හොදනකොට කියන්නේ සර්විස් කරනවා. සර්විස් කරනවා කියන්නේ වෙන එකක් නෙවෙයි. සමහර කියන්නේ ඒවා. මම දන්නේ හැමෝම කියනවා කියලා.